අද මම ඉන්නේ යක්කල pcbuilders.lk කියන ෂොප් එකේ. මේ ෂොප් එක ගැන ලංකාවේ ගොඩක් කට්ටිය දන්නා, විශේෂයෙන්ම ගේමර් කෙනෙක්, වීඩියෝ එඩිටර් කෙනෙක් වගේ නම් අනිවාර්යෙන්ම දන්න තැනක් තමයි මෙතන. මොකද මේගොල්ලෝගේ අපි දන්නවා PCs, pre-built PCs, එහෙමත් නැත්නම් accessories, graphic cards, cooling, නැත්නම් මේ හැම දෙයක්ම මේගොල්ලෝගේ available තියෙනවා කියලා ඕගොල්ලෝ දැනටමත් දන්නවා. නමුත් අද මම මෙතනට ආවේ විශේෂ දෙයකට. ඒ තමයි මේගොල්ලෝගේ අලුත් bench එක. ඒ කියන්නේ මේගොල්ලෝ used laptops ලංකාවට ගෙන්වා බෙදා හරිනවා. ඒ නිසාම ඔයා ස්ටුඩන්ට් කෙනෙක් වුණත්, එහෙම නැත්නම් pro level gamer කෙනෙක්, එහෙමත් නැත්නම් 3D render artist කෙනෙක්, එහෙමත් නැත්නම් software developer කෙනෙක් වුණත් ඕනම කැටගරියකට ගැලපෙන ලැප්ටොප්ස් මේගොල්ලෝ ලංකාවට ගෙන්වා බෙදා හරිනවා. මේ නිසාම මේගොල්ලෝගේ ගොඩක් හොඳ වොරන්ටි එකක් එක්ක, ඒ වගේම රුපියල් 85000 ඉඳන් ලක්ෂ 5ක් වෙනකන් දක්වා ලැප්ටොප්ස් ඕගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම ගෙවීමේ ක්‍රමයටත් මේගොල්ලෝගෙන් ගන්න හැකියාව තියෙනවා. එහෙනම් hi friends, iCraze YouTube channel එකට අදත් ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ pcbuilders.lk කියන shop එකේ review එකක්. ඒ වගේම මෙන්න මේ used laptops ගැනත් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේගොල්ලෝගේ warranty එක කොහමද, price range එක කොහමද, මේ හැම දෙයක් ගැනම ඔයගොල්ලෝ මේකේ බලා ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම like කරන්න, subscribe කරලා bell notification එක on කරන්න. ඒක අපිටත් අපේ channel එකකට කරන්න පුළුවන් ගොඩක් ලොකු උදව්වක්. එහෙනම් යමු වීඩියෝ එකට. හරි, මම දැන් ඉන්නේ pcbuilders.lk එකේ ශයහන් මල්ලි එක්ක. මෙයා තමයි මෙතන ඕන. මෙතනට ආපු ගමන් ශයහන් මල්ලි මට ප්‍රශ්න කීපයක් ආවා. ඒ වගේම මෙතනින් used laptop එකක් ගන්න ඉන්න එක්කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ගැන මම අහන්නම්. මම හිතනවා ඔයාලට උදව් කරන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම මේ වීඩියෝ එක බලන used laptop එකක් ගන්න ඉන්න එක්කෙනෙක්ට අනිවාර්යෙන් වැදගත් වෙයි කියලා මම හිතනවා. ශයහන් මල්ලි, මම මෙතනට ආපු ගමන් ඕගොල්ලෝගේ laptops මම දැක්කා. ගොඩාක් හොඳ condition තිබ්බා. ඒ වගේම ගොඩාක් ලොකු variety එකක් තිබ්බා. මේක බලන එක්කෙනෙක්ට මට කියන්න පුළුවන්ද සාමාන්‍යයෙන් මෙතනින් ලැප්ටොප් එකක් ගන්නවා නම් සාමාන්‍යයෙන් එයාගේ බජට් එක කීයක් වගේද වෙන්න ඕනේ? ඒ වගේම මෙතන තියෙන ලැප්ටොප්ස් වල ඒ කියන්නේ අපි කියමුකෝ බ්‍රෑන්ඩ්ස් ටික මොනවාද කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හරි, සාමාන්‍යයෙන් මෙතෙන්ට එන කස්ටමර් කෙනෙකුට අපිට දෙන්න පුළුවන් රුපියල් 85000 ඉඳන් ලක්ෂ 5ක් වගේ වෙනකන් ලැප්ටොප්ස්. අපි හිතමු ඔය ස්ටුඩන්ට් කෙනෙක් නම් නැත්නම් normal home user ලැප්ටොප් එකක් හොයනවා නම් ඔයාට අපිට ඒක දෙන්න පුළුවන්. උපරිම බජට් රේන්ජ් එකෙන් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයා high end gamer කෙනෙක් නම් නැත්නම් 3D animation හරි මොනවා හරි දෙයක් කරනවා නම් ඔයාට අපිට දෙන්න පුළුවන් රුපියල් ලක්ෂ 5 වගේ වෙනකන් හොඳ high end දැන්ට ඇවිල්ලා තියෙන අලුත්ම ලැප්ටොප්ස්. හරි, ඒ කියන්නේ මගේ බජට් එක රුපියල් 85000ක ස්ටුඩන්ට් කෙනෙක් වුණත් නැත්නම් 3D ආටිස්ට් කෙනෙක්, එහෙම නැත්නම් අපි කියමුකෝ ගේමර් කෙනෙක්, දැන් ලංකාවේ ගේමර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒ වගේ ඕනම කෙනෙක්ට මෙතනින් ඇවිල්ලා ගන්න හැකියාව තියෙනවා. එතකොට මෙතන තියෙන බ්‍රෑන්ඩ්ස් මොනවාද? ඒ වගේම තව පොඩි ප්‍රශ්නයක් මට ආපු. දැන් අපි කියමුකෝ දැන් මම බලාපොරොත්තු වෙන මට්ටමේ ලැප්ටොප් එකක් මෙතන නැහැ. නැත්නම් මම බලාපොරොත්තු වෙන බ්‍රෑන්ඩ් එකේ හරි, එහෙම නැත්නම් මම බලාපොරොත්තු වෙන ස්පෙක් එකේ හරි ලැප්ටොප් එකක් මෙතන නැත්තම් එතකොට මම මොකද්ද කරන්න ඕනේ? අපි ගා මුලින් බ්‍රෑන්ඩ්ස් ගත්තොත් අපිට ඔයාලට දෙන්න පුළුවන් MSI, Asus, Acer, Lenovo, මේ මේන් බ්‍රෑන්ඩ්ස් ටික ඔක්කොම දෙන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු ඔයා මෙතෙන්ට ඇවිල්ලා ඔයාලට සැටිස් නැහැ, අපි ගාව තියෙන ලැප්ටොප් එක හරියන්නේ නැහැ කියලා. ඔයාට ඕනේ මොඩල් එක ස්පෙක් ටික අපිට කිව්වොත් ඒකට ගැලපෙන ලැප්ටොප් එකක් අපිට චයිනා වලින් ඉම්පෝර්ට් කරලා දෙන්න පුළුවන්. ඒක කියන්න ඕනේ අනිවාර්යෙන් අපි ඔයාලට එවන ලැප්ටොප්ස් ලැබ් ටෙස්ට් කරලා එවන්න. ඒ කියන්නේ මේ පේන්න තියෙනවා වගේම 99% කන්ඩිෂන් තියෙන ලැප්ටොප්ස් ස්ක්‍රැච් එකක්වත් නැතුව 3 weeks වලින් වගේ අපිට ගෙනහලා දෙන්න පුළුවන්. Okay, so order එක place කරලා 3 weeks within 3 weeks අපිට ඔයගොල්ලෝ ගෙනහලා දෙනවා. ඒක නියමයි, දැනගත් එක. මොකද මටත් පොඩි idea එකක් තියෙනවා ලැප්ටොප් එකක් ගන්න Windows විශේෂයෙන්ම. එතකොට මට ඔයගොල්ලෝට කියලා ඒක ගෙන්න ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තවත් දෙයක් තමයි දැන් මේක used laptop එකක් නේ. අපි දැන් brand new ගන්නකොට සාමාන්‍යයෙන් අපිට shop එකකින් warranty එකක් දෙනවා. නමුත් used එකක් ලංකාවේ ගන්නකොට බොහෝ තැන්වල උපරිම සතියයි සති දෙකයි warranty එකක්, check in warranty එකක් දෙන්නේ. ඔයගොල්ලෝගේ තත්ත්වය කොහොමද? අපේ warranty ගැන හැවොත් ඔයාලට බලන්න පුළුවන් Google reviews, Facebook. අනිවාර්යෙන් අපි ඔයාලට best warranty එකක් දෙනවා. ඒ වගේම මේ හැම laptop එකකටම අපි ඔයාලට දෙනවා මාස 6ක warranty එකක්. මම හිතන්නේ කවුරුත් දෙන්නේ නැහැ මේ used laptop එකකට මාස 6ක warranty එකක්. ඒ වගේම අපිට ඔයාලට දෙන්න පුළුවන් මේ පෙලක් laptops වල තාම Asus Kia warranty තියෙනවා. Okay. තව අවුරුද්ද මාස 8 remaining ඒවා තියෙනවා. ඒ කියන්නේ මේවා ගොඩක් කල් use කරපු laptop නෙමෙයි, ඔක්කොම brand new මේ ළඟදී ආපු laptops තියෙන්නේ. Okay. මම මෙතන ස්පෙක්ස් උත් දැක්කා. ඒ කියන්නේ සමහරක් graphics card වල ගත්තම මේකේ තියෙන spec එක ගත්තම 5070 chip එකක් තියෙන, නැත්නම් graphic card එකක් තියෙන ලැප්ටොප්ස් පහම මෙතන දැක්ක. සෝ ඒ කියන්නේ ගොඩාක් අලුත් ඒවා. ගොඩක් අලුත් ඒවා තියෙනවා. ඔව්. ඒවත් හැබැයි used
මං දැන් මේවා චෙක් කරලා බැලුවා මේ මෙතන තියෙන ගොඩක් මේ පිටිපස්සේ පේනවා ඇති ලැප්ටොප්ස් මේ හැම එකක්ම වගේ 99 මං හිතන්නේ සමහරක් ඒවා 100% කන්ඩිෂන් තියෙනවා ඒවා යූස් කියද්දි හිතා ගන්නත් බෑ සමහරක් ඒවල ස්ටිකර්ස් උත් තියෙනවා දැන් මේ ලැප්ටොප් එකේම ස්ටිකර් එකකුත් තියෙනවා මම ඕගොල්ලන්ට ක්ලෝස් අප්ස් ටිකක් පෙන්නන්නම් ඔරිජිනල් ස්ටිකර් එක පවා මේවල තියෙනවා සෝ මේවා යූස් කියද්දි ටිකක් හිතා ගන්න අමාරුයි ඒ වගේම ඔයා කිව්වා වගේ මේක චයිනා වල ලැබ් ටෙස්ට් කරලා අරන් එන්නේ ඒ නිසා තමයි ඔයාලට බය නැතුව 6 months යනකම් වොරන්ටි එක දෙන්නේ කියලා වොරන්ටි එකක් දෙනවා ඒක ගැනවට කිසිම ඩවුට් එකක් තියාගන්න දෙයක් නැහැ සුපර් ෂයන් මල්ලි මම මෙතනට ආපු ගමන් දැකපු දෙයක් තමයි මෙතන ලැප්ටොප්ස් විතරක් නෙමෙයි තව ගොඩක් ඇක්සසරිස් මෙතන තියෙනවා ඒ ගැන පොඩි විස්තරයක් දෙන්නද මොකද මේකේ මේ channel එක බලන ගොඩක් කට්ටිය PC එකක් බිල්ඩ් කරන්න plan කරනවා නැත්නම් ලැප්ටොප් එකක් දැනටමත් තියෙන කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට ඇක්සසරිස් එහෙම හොයන තැන් තියෙනවා ඔයාලට පොඩ්ඩක් ඒක එක්ස්ප්ලেইন කරන්න පුළුවන් ඉතින් ලැප්ටොප් වලට නම් අපි ළඟදීම වුණේ හැබැයි ගොඩ කාලෙක ඉඳන් ඔයාලා ඔක්කොම දන්නවා ඇති අපි කරේ ගේමින් කම්පියුටර් සහ ගේමින් කම්පොනන්ට්ස් එතකොට ගේමින් කමියුනිටි ඔක්කොම අපිව දන්නවා අවුරුදු 5ක විතර ඉඳන් PC builders LK කියන්නේ ඔයාලට දැන් ගන්න තියෙන high end gaming components 5090 කාඩ් එකක් වුණත් ඔයාලට i9 14 gen Ryzen 9 ඕන දෙයක් ගන්න තියෙනවා ඕකේ සෝ ඒ කියන්නේ ඔයාලට PC එකක් බිල්ඩ් කරනවා නම් මෙතන හැම ඇක්සසරි එකක්ම තියෙනවා ඒ වගේම කම්පොනන්ට්ස් ඉඳන් අපි ගත්තොත් පවර් සප්ලයි එකේ ඉඳන් ග්‍රැෆික් කාඩ් එකේ ඉඳන් කූලර් එකේ ඉඳන් හැම දෙයක්ම මෙතන තියෙනවා මම මෙතන දැක්කා ඒ නිසා තමයි බය නැතුව කියන්න පුළුවන් වෙන්නේ ඒ වගේම තව පොඩි ප්‍රශ්නයක් දැන් ලෝකේ අපි දන්නවනේ තත්ත්වයේ RAM එක සම්බන්ධ පොඩි ගැටලුවක් තියෙනවානේ එතකොට ඕගොල්ලෝගේ RAM වල තත්ත්වය කොහොමද ඒ කියන්නේ දැනට prices increase වුණාද RAM shortage එකක් ඕගොල්ලෝගේ stores වල තියෙනවද පොඩ්ඩක් ඒක explain කරොත් අනිවාර්යයෙන් මේකත් අපිට බලපෑවා අපේ ගොඩක් රැම්ස් මොඩල් ඉවර වෙලා තියෙන්නේ හැබැයි අපි කස්ටමර්ස්ලාට සෙපරේට් රැම්ස් දුන්නා සෙපරේට් දීලා දැන් අපිත් අන්තිම ස්ටොක් එක යන්නේ ඒක නිසා අපි දැන් දෙන්නේ බිල්ඩ්ස් වලට විතරයි අපි අතේ ලොකු ක්වොන්ටිටි එකක් නැහැ අපි හෝල්ඩ් කරන් ඉන්නේ සාමාන්‍යයෙන් 10 වගේ බෆර් යුනිට් ටිකක් විතරයි දැනට ඕකේ එතකොට prices වැඩි වුණාද අපේ පරණ ස්ටොක් එකේ අපි පරණ price වලින්ම දෙනවා අලුතෙන් ඕඩර් කරලා තියෙන්නේ මේ පාර අපි චයිනා වලින් ඩිරෙක්ට් රැම්ස් ගෙන්නනවා ලංකාවේ price එකට වඩා වලට දෙන්න පුළුවන් උපරිම අඩුවෙන් දෙන්න මේ ලැප්ටොප්ස් වගේම අපි චයිනා වලින් මේ පාර දාලා තියෙන RAM ස්ටොක් එක. ඔව් මම දැක්ක මෙතන ඩිස්කවුන්ට් උත් යනවා RAM වල. මට ඒක දැක්ක ගමන් පොඩක් අනිවාර්යෙන් ඩිස්කවුන්ට් යනවා. ඒ කියන්නේ අපේ අර ප්‍රයිස් ඉන්ක්‍රීස් වුණාට අනිත් තැන් වල තරම් ඉන්ක්‍රීස් වුණේ නැහැ. අනිත් තැන් වලට වඩා හැම RAM එකම වගේ රුපියල් 10000ක් 15000ක් අඩුවෙන් ගන්න පුළුවන්. අඩුවෙන් ගන්න කියලා තියෙනවා. ඒක මාර වටිනවා. විශේෂයෙන්ම දැනට PC එකක් තියෙන නමුත් RAM එක අප්ග්‍රේඩ් කරන්න ගොඩක් කට්ටිය හිතනවා. ඒත් හිතුවට බැහැ මොකද රැම් ෂෝටේජ් එකක් ලංකාවෙත් දැනට තියෙනවා ඒ වගේම පරණ ස්ටොක් වල පවා මිල වැඩි කරලා තිබ්බ නමුත් ඕගොල්ලෝ ගේම කරලා නැහැ ඒක ඊටම වටින දෙයක්. අනිත් එක මට මතක් කරන්න ඕනේ ලැප්ටොප්ස් ගැන කතා කරොත් ඉස්සරහට ප්‍රයිස් වැඩි වෙනවා ගොඩ දෙනෙක් හිතනවා ඒකට මොකද දැන් මෙමරි චිප්ස් අඩු වෙනවා. ඒතකොට ලැප්ටොප් වලත් අපිට යූස් වෙනවා SSD එක RAM එක. ඒතකොට මේකෙත් ප්‍රයිස් වැඩි වීගෙන යන්නේ. ඒත් අපි ගාව තියෙන මේ ලැප්ටොප්ස් ඔක්කොම අපි පරණ ප්‍රයිස් දෙන්නේ. එකක්වත් අපේ ඉන් ස්ටොක් තියෙන ලැප්ස් කිසිම දෙයක ප්‍රයිස් වැඩි වෙන්නේ නැහැ. ඕකේ. හරි ෂාන් මල්ලි. දැන් මම මෙතනට ආවා. මම ලැප්ටොප් එකක් තෝරගත්තා. ඒ වගේම මම කියමුකෝ තව පෝටබල් SSD එකක් ගත්තා. ඒ වගේ අවශ්‍ය දේවල් ටික ඔක්කොම ගත්තා. කොහොමද payments? කොහොමද කරන්නේ? payments ගැන කතා කරොත් අපිට ඔයාලට දෙන්න පුළුවන් ගොඩක් අහන්නේ මේ දවස්වල PC payments එක කියන්නේ installment තමයි ඔයන් අපිට දෙන්න පුළුවන් Coco, PC, credit card payments මේ තුනම අපි ගාව තියෙනවා. full cash උත් පුළුවන්. full cash උත් පුළුවන්. හරි. එතකොට දැන් මගේ පොඩි ගැටලුවක් තියෙනවා මේක මගේ personal ප්‍රශ්නයක් මම හිතන්නේ මේ වීඩියෝ බලන කට්ටියටත් ඒ ප්‍රශ්නම තියෙන්න පුළුවන්. මගේ Coco එකේ limit එක ලක්ෂ 3යි. හැබැයි මම කියමුකෝ දැන් මෙතන ලක්ෂ 4කට විතර laptop එකක් තියෙනවා කියලා. එතකොට මට මොකක්ද ඔයගොල්ලෝ කරන්න පුළුවන් දේ? එතකොට ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. ඔයාගේ account එක තියෙනවා Coco එකේ 3යි නම් PC එකේ තියෙනවා නම් ඔයාලට මේ දෙක mix කරලා ගන්නත් පුළුවන්. ඕකේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Coco එකේ ගානට අමතරව ඊටු ගාන අපිට අතින් cash දීලා ඔයාගේ payment method එක Coco වලට දාගන්න. ඔව් එතකොට දැන් මගේ situation එක අනුව දැන් මං කියමුකෝ Coco එකේ ලක්ෂ 3යි. ඊටු ලක්ෂ මගේ credit card එකෙන් installment එක ගෙවන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඕකේ. එහෙනම් මට ප්‍රශ්නයක් නැහැ. අද වුණත් ගන්න පුළුවන් වෙයි මට. අනිවාර්යයෙන්. හරි ෂයන් මල්ලි. දැන් මේ වීඩියෝ එක බලපු ගොඩක් කට්ටියට අදහසක් එන්නේ නැති මෙතනින් ඇවිල්ලා මොකක් හරි ගන්නවා කියලා. මෙතනට එන්නේ කොහොමද? මේ තන කොහොමද? ඒක පොඩ්ඩක් මට කිව්වනම්. pcbuilders.lk එකට ඔයාලා එනවා නම් අපේ ස්ටෝර් එකට ඔයා එන්නේ කොළඹ පැත්තෙන් නම් යක්කල ටවුන් එක පහුවෙලා කිලෝමීටර් 2ක් වගේදී නුවර පාරේ අයිනෙම තියෙනවා. නැත්නම් ඔයා එන්නේ නුවර පැත්තෙන් නම් කලගෙඩියන හන්දිය පහුවෙලා කිලෝමීටරයක් එද්දී නුවර පාර අයිනෙම වම් අත පැත්තේ තියෙනවා pcbuilders.lk කියලා අපේ ස්ටෝර් එක. ඕකේ. එතකොට මෙතනට පාර අයිනෙමයි තියෙන්නේ. ගොඩක් ලේසියෙන් අඳුර ගන්න. ඒ වගේම ඔයගොල්ලෝ බෝඩ් එකක් එම දාලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට ගොඩක් ලේසියෙන් මේක තන අඳුර ගන්න පුළුවන්.
හරි මහිතන්න අපි ගොඩක් දෙව කව කරා මෙතනදී ඕඩ අන්තිමට මාර කියන්න තියෙනවද අපේ ෝඩියන්සකට අන්තිමට මට කියන්න තියෙන ඉතින් වාලට ඕනෙම කම්පියට ඇසසරීස් ලප්ටොප් ඩෙක්ස්ටොප් ඕන දෙයක් අපේ ස්ටෝකට ඇවිල්ල ගන්න පුළුවන් ඒ වගේ අපි අවුරදු පහක ෆිල්ඩ එක ඉන්නවා වලට බයනැතුව අපේ රිවියස් බලන්න බයනැතුව ඇවිල්ල ඕන දෙයක් ගන්න පුළුවන් ඒ වගේම මට ගැරන් කරන්න පුළුවන් අපේ තමයි බෙස්ට ප්‍රයිස් තියන මේ ලප්ටොප්සල්ට මේ කන්ඩිෂන් ලංකාවේ කොහෙවත් නෑ වලට පුළුවන්න මීට වඩ අඩුතනක් අපිට පෙන්වොත් අපි වලට ප්‍රයිසට අනිවාරෙන් ඕනම ලප්ටොප් දෙනවා සුප වා චලෙන්ජ් කරනය අනිවාරය